පුදුවන්න මාවල්ලන්න මාත් එනකන් ඉන්න. පාරිස්සමට දරුවනේ. හවසට එන හුලගහරිම සනීපයි නේද? ඕ පාරමී මේ සැරේ වෙසක් එකට මොනවද කරන්න හිතන් ඉන්නේ සමන්? අපි මේ සැරේ කලින් අවුරුද්දේ හැදුවටත් වඩා ලොකු ලස්සන වෙසක් කුඩුවක් හදමු. මම හිතාගෙන ඉන්නේ මේ පාර ටවුමට ගිහින් හොඳම ලයිට් ටෙල් ටිකක් ගේන්න. ඒ වගේ පාට ලයිට් 100 ගාණක් තියෙනවා. අපේ කුඩුවට ඒව දැම්මම මුළු ගමටම ලස්සනට පෙනේවි. මමත් එකතු කරපු සල්ලි ටිකක් තියෙනවා. මම හිතාගෙන ඉන්නේ මෙදා පාර අපේ කුඩුවට දිලිසෙන සවුකොළ අලවන්න. එතකොට හඳ එළියට ඒව හුඟක් ලස්සනට පෙනේවි. එහෙනම් පාරමිත් එන්න හෙට උදේ මාත් එක්ක ටවුමට යන්න. අපි දෙන්න ගිහින් අපේ වෙසක් කුඩුවට ඕනේ කරන දේවල් ටික අරගෙන එමු. අපි යමුද එහෙනම්? යමු සමන්. අපි අදම වැඩ ටික පටන් ගමු. කල් තියලම අපි සල්ලි එකතු කරන්න පටන් ගත්තු නිසා මේ සැරේ අපිට ලොකු ගාණක් එකතු වෙලා තියෙනවා. ඒක හොඳයි පාරමි. අපි මේ පාර ලස්සන නෙළුම් මල් 7ක් හදලා ඒවා පාරේ තියමු. එතකොට ගමේ හැමෝම මේක දැකලා සතුටු වෙයි. ඔව්, ඒක ගොඩක් හොඳ අදහසක්. ලයිට් දාලා තියෙනකොට රෑටත් හුඟක් ලස්සනට පෙනේවි. මේ විදිහට තමයි නෙළුම් මල් හැදෙන්නේ. අපි හෙට උදේම ටවුමට ගිහින් බඩු ටික අරන් ආවොත් හවස ගිහින් උණ බට කපාගෙන එන්න පුළුවන්. හරි සමන්, මම එහෙනම් ගන්න ඕනි බඩු ලිස්ට් එක ලියා ගන්න. හරි. ලියා ගන්නකෝ. ගම්බෝතල් 3යි. නෝල්පන්දු 4යි. සවුකොළ 40යි. පාරමී අපි යමුද? හරි සමන්, මම ලෑස්ති. අර ඉන්නේ සුනිමල් නේද? සුනිමල්, ඇයි මේ පාරයිනේ වාඩි වෙලා? මොකද උනේ? පාරමි නංගි වයත් හොස්පිටල් ඇඩ්මිට් කළා. දොස්තර කියනවා අදම බෙහෙත් ටික ඕනෙලු. තාත්තා ළඟත් සල්ලි මදි. මම වෙසක් කොඩුව හදන්න එකතු කරපු සල්ලි ටිකක් දුන්නා. ඒත් තව සල්ලි මදිලු. අයියෝ සුනිමල්, ඉතින් ඔයා මේ පාර වෙසක් කුඩුවක් හදන්නේ නැද්ද? නෑ සමන්, මට දැන් වෙසක් ඕනේ නෑ. නංගිව සනීප වුණොත් ඒ ඇති. සමන්, අපි කූඩුව හදනවට වඩා සුනිමල්ගේ නංගිගේ බෙහෙත් ටික වටිනවා නේද? මේ සල්ලි වලින් අපිට කූඩුව ලස්සනට හදන්න පුළුවන්. ඒත් සුනිමල්ලා මේ වෙලාවෙ ඉන්නේ ලොකු අමාරුවක. ඔව් පාරමී, මටත් ඒකමයි හිතුනේ. මේ ලයිට් වලට වඩා ලොකු එළියක් අපිට ලැබෙයි නංගිව සනීප වුණොත්.
කොහොමද මාමේ? සුවයක් නෑ දුවේ. මට හිතා ගන්න බෑ මොනවක් කරන්නද කියලා. කලබල වෙන්න එපා මාමේ. මෙන්න මේක අරගන්නකො. නංගිව සනීප කරගන්න මාමට මේක උදව් වෙයි. අනේ පුතේ ඔයාලට ගොඩක් පින් සිද්ධ වෙනවා මගේ මේ කෙල්ලට කරපු උදව්වට. නෙළුම් මල් හදන්න බැරි වුණාට කමක් නැහැ. අපි පුළුවන් විදිහට මේ සැරේ වෙසක් කූඩුවක් හදමු. මේ පටි ඇතිද පාරමී තව එකක් හදන්න? ඔව් සමන්. පතුරු 24ක් තිබුණා නම් ඇති. පාරමී මේ බලන්නකෝ. සවුකොළ නැතුව පත්තර වලින් අලවද්දිත් මේ කුඩුව හරිම අමුතුයි නේද? ඔව් මේ අකුරුත් එක්ක හරිම අමුතු ලස්සනක් තියෙන්නේ. එතකොට හරිම වෙනස් පෙනුමක් එන්නේ. කඩෙන් ගන්න කොළවලට වඩා අමුතුම ලස්සනක් තමයි තියෙන්නේ. බලන්න පාරමී හරිම ලස්සනයි නේද? මම ওই කුඩුවත් මේ අත්තෙන් මෙල්ලන්නම්. හරි. මේකත් එතනින්ම එල්ලන්න. හැමදාම සවුකොළාලවලා හදන වෙසක් කූඩුවට වඩා මේ සැරේ හදපු වෙසක් කූඩු හරිම ලස්සනයි නේද පාරමී? ඔව් ඇත්තමයි සමන්. නෙළුම් මල් 7ක් හැදුවටත් වඩා ලොකෝ සතුටක් මට දැනෙනවා. සමන් බලන්නකො කවුද එන්නේ කියලා. පාරමී අක්කී. සමන් පාරමී ඔයාලා දුන්න උදව්ව නිසායි නංගි අද සනීප වෙලා ගෙදර ආවේ. ඒ නිසායි අපිට වෙසක් කුඩු බලන්න පුළුවන් වුණේ. අනේ කොච්චර සතුටක්ද නංගියේ ඔයාව සනීප වුණ එක. පුතේ ඔයාලා හැදුවේ කූඩු විතරක් නෙමෙයි මුළු පවුලකම ජීවිත ආලෝකමත් කරා. සැරසිරි මැකීයයි මනුෂ්‍යත්වය ඉතිරි වෙයි. ලොව ලස්සනම වෙසක් කූඩුව සැරසෙන්නේ කඩදාසි වලින් නොව මිනිසත්කමේ සැබෑ වර්ණ වලින්.